හැබැයි එයාට හිතෙනවා කියන එක එයා දන්නේ නැහැ. එක එක ඒවා කරනවා. ඇයි කරන්නේ කියන එක එයා දන්නේ නැහැ. හැබැයි කරනවා. ඒ tempat වල ස්වභාවයක් ඒක. ඒ tempat තමයි ක්‍රියාත්මක කරවන්නේ. එතකොට ශබ්දයක්, රූපයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, සිතුවිල්ලක් අපිට ඇති වුණොත් ඒක හත් පොලක tempat වෙනවා. ඒ හත් පොලේම මට වෙන්න ඕනේ මොනවද කියන එක තීරණය වෙලා තියෙනවා. ඒ නිසා බේරිලා යන්න බෑ. බේරිලා යන්න බෑ. මහා මේඝ පර්වතයේ හිටියත් සමුද්‍ර මැජේ හිටියත් මහණෙනි කර්මෙන් බේරෙන්න බෑ කියලා බුද්ධ අවවාදයක් තියෙනවා. කර්මෙන් බේරෙන්න බෑ. නියත වශයෙන්ම ඒකාන්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම ඒක ඒ විදිහටම පරිසම් දෙනවා. බේරෙන්න තියෙන එකම එක ක්‍රමය තමයි ඒක ආනන්තරීය පාප කර්මයක් නෙමෙයි නම් ආනන්තරීය අකුසලයක් නෙමෙයි නම් පුළුවන් තරයකට ප්‍රතිවිරුද්ධ එක කරන්න ඕනේ. නැවත නැවත කරලා පසුතැවෙන්න ඕනේ. repent. බොහොම ලස්සන වචනයක්. repent. නැවත නැවත පසුතැවෙනවා. ඒක ඇයි මම කළේ? ඇයි මම මේ විදිහට ඇසුරුනේ? ඇයි මම මේ වැඩිහිටියට අපහාස කළේ? තරහාගේ කැත්ත නමුත් ඒක නොකර ඉන්න තිබුණානේ. අගෞරවයටපත් නොකර ඉන්න තිබුණානේ. ඒ සිත කම්පා නොකර ඉන්න තිබුණානේ කියලා නැවත නැවත පසුතැවිලා ඒක කවදාකවත් මගේ සංසාර ගමනේ ඒ කර්මය නැවත කරන්නේ නැහැ කියන එක ස්ථීර වශයෙන්ම ස්ථාපනය කරනවා ප්‍රතිපත්තියක් විදියට. ඊට පස්සේ උන්වහන්සේගෙන් සමාව ආයද සිටිනවා. සමාව ලබා ගන්නවා. උන්වහන්සේලාගේ ಗುಣ කියනවා. නින්දානේ කරලා තියෙන්නේ. ඒකට ප්‍රතිවිරුද්ධ එක ಗುಣ කියනවා. ගත්තනම් දෙනවා. කිව්වනම් අහනවා. ඒකේ ප්‍රතිවිරුද්ධ එක. ප්‍රතිවිරුද්ධ එක ධාරිතාවෙන් වැඩිපුර කරනවා. කරාමර කැපැසිටි එක මෙල්ල වෙලා යනවා. අපිටත් ප්‍රසිද්ධියේ නින්දාව ලැබෙන ඒ පරිසරය හැදෙනවා. ඒ කර්මය. රවල බලලා යනවා කවුරුද? ඒ වෙලාවට මොකවත් කිව්වේ නැහැ. ආත්මගරුත්වයට මොකුත් තුන්නේ නැහැ. අර රවල බලන්න තරම් ඒක අඩු වෙලා වචනයක්වත් කියන්නේ. එච්චර දුරට ඒක තුනී කරලා අඩු කරලා දක්ෂකම කර්මය එයාගේ පාලනය යටතට ගෙනල්ලා එහෙම කරන්න පුළුවන්. සාමාන්‍ය කර්ම සුළු කර්ම නම් අවශ්‍ය කරන්න පුළුවන්. සාමාන්‍ය කර්ම ඔක්කොම මෙල්ල කරන්න පුළුවන්. ආනන්තරීය අකුසලයක් පාපයක් වුණොත් මොකවත් කරන්න බෑ. ඒක ගෙවලා තමයි ඉවර කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න බෑ. ඒත් අපි ඒකට ප්‍රතිවිරුද්ධ යහපත් කර්ම වැඩිපුර කරාම ඒ අකුසලයේ පරිසම් දෙනකොට ඒක දරාගෙන ඉන්න පුළුවන්ලු. ඒ අකුසලයට එක්ක මාර්ගේ වැඩෙනවලු. ඒකට අදාළ ගොඩාක් විශේෂ කර්ම ළඟ තියෙනවා. ගුටි කනකොට ඒ ගුටි කන දේ තුල යාට වේදනාව අවබෝධ වෙනවලු. උල බයිනකොට වේදනානුපස්සනාව වැඩිලා උලේ රාත් වෙනවලු. ඒ අනන්තරීය කර්ම වෙනස් කරන්න බෑ. හැබැයි කර්ම තුල එයාගේ මාර්ගයේ වැඩෙන පරිසරය හැදෙනවා. ඒක තුලින් එයාට අවබෝධය පාළ වෙනවා. කර්මය වෙනස් වෙන්නේ නැහැ. ඒ කර්මයට එක්ක ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමය වෙනස් වෙනවා. ඒ තරම් ප්‍රතිවිරුද්ධ කර්ම කරලා එහෙම කරලා ඒවා මෙල්ල කරන්න වෙනස් කරන්න පුළුවන්.